ඔබ මීඩියා වලින් ඉස්සරහට යන්න කැමතිද? කියන්නේ මාධ්‍ය කලාව තුල කැපී පෙනෙන චරිතයක් වෙන්න කැමතිද? ඔබ සමහරට හිතනවා ඇති ටීවී එකේ පෙනෙන අය විතරයි මේ මාධ්‍ය කරන්නේ කියලා. එහෙම අය විතරක් නෙවෙයි මාධ්‍ය කලාව තුල සුවිශිෂ්ට අය ගොඩාක් ඉන්නවා. ඒ නිසා අපි හිතුවාද මේ මාධ්‍ය තුල සාර්ථකත්වයට පත්වෙච්ච කෙනෙක් ඔබ හමුවට ගෙනෙන්නට. ඒකට හේතුව තමයි ඔබ කැමති නම් මීඩියා වලින් ඉස්සරහට යන්න ඔන්න මේ කතා බහ ඔබ වෙනුවෙන් තමයි. අපි ආදරෙන් පිළිගන්නවා නිදහස් මාධ්‍යවේදී අමිල බණ්ඩාර. ඔබතුමා මෙතනට පැමිණීමේ ඉතාමත් ගෞරවයක් අපට. මේ තරුණයන් ආමන්ත්‍රණය කරලා ඔවුන්ට ලබා දෙන්න ඕනේ ඒ අවශ්‍ය අවවාද අනුශාසන ලබා දෙන එක තමයි මේක ප්‍රධාන පරමාර්ථය. මගේ පළවෙනි ප්‍රශ්නේ මම නෙවෙයි අද කතා කරන්න ඕනේ ඔබතුමා. කොහොමද මේ මාධ්‍ය කලාවට එන්නේ? මොකද්ද හිස්ටරි එක? කොහොමද ඔබතුමාට තේරෙන්නේ මට මාධ්‍ය කලාව තමයි ගැලපෙන්නේ කියන එක? ඇත්තටම බෙහෙවින් ස්තුතියි මුලින්ම අවස්ථාව ලැබුණාට අවස්ථාව දුන්නාට ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම තිබ්බ හීනයක් තමයි මේ විදිහට හැබෑ වෙන්නේ. මම ඉස්කෝලේ යන කාලේ මුලින්ම ළමා පුවත්පත් ගන්නවක් තිබ්බා. අපි ගත්තොත් මිහිර විජය වගේ පත්තර තමයි ඒ කාලේ ඉස්කෝලේ යන ළමයිගේ ප්‍රසිද්ධියක් තිබ්බ වඩාත්ම මේ කැපි පෙන්න පත්තර. ඉතින් කෑගලු විද්‍යාලේ මම ඉගෙන ගන්න කාලේ පත්තරයට හැමදාම මේ පත්තරය අරන් ශිෂ්‍ය නිර්මාණ පිටුවට ලියනවා. ඉතින් එහෙම ලියද්දී එහෙම නිර්මාණ 10 15 20 මුලින් යවුවා. හැබැයි කවදාවත් පත්තරේ මුලින්ම පළ වුණේ නැහැ. ඒ පළ වෙලා නැතුව තියෙද්දි එක දවසක දකින්නවා මේ අයත් හොඳම නිර්මාණ එවලා තිබුණා කියලා නම් 20ක් 30ක් විතර යනවා. අන්න ඒකදී තමයි පළවෙනි නම අමිල බණ්ඩාර කියලා ගිහින් තිබ්බේ. එතකොට එතනින් පටන් ගත්ත ගමන ඒක තමයි හයිය. ඒ කියන්නේ මෙච්චර යවලත් ලංකාව වටේම ඉන්න ඉස්කෝලවල ඒ ඉන්න දහස් ගණනාවක් නිර්මාණ අතරින් ඊටාම කීපයයි නිර්මාණ 10ක් 15ක් තමයි පත්තරේ පළ වෙන්නේ. ඉතින් ඔය හැඟීම ඒ නම යන දවසේ දැක්කයන් පස්සේ එදා පටන් දිගින් දිගටම පාසල් කාලේ මේ නිර්මාණ ටික ලියලා යවුවා. ඉතින් එහෙම පළවෙවිගෙන එදී ඒ ආසාව හැඟීම ඇති වෙලා පාසලේ ජනමාධ්‍ය කවයේ ජනමාධ්‍ය සංගමයේ එකතු වුණා කෑගලු විද්‍යාලේ. ඒකත් එක්ක තමයි උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාලයට සමත් වෙන්නේ. ඒ කාලය ඇතුළත ජනමාධ්‍යට අදාළ ඒ ලිපි විතරක් නෙවෙයි තරඟවලට ගිහිල්ලා විවිධ වැඩසටහන් වලට දායක වුණා. මම තේරුණේ කොළඹ විශ්වවිද්‍යාලයට. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය කියන විෂය හදාරන්න පටන් ගත්තා මේ තිබ්බ ආසාව. පාසල් කාලේ ඉඳන් තිබ්බ ආසාව තිබ්බා. එතනින් තමයි මේ ගමන පටන් ගන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය විෂයක් විදිහට ඉගෙන ගන්න ගියන් පස්සේ මට පුළුවන් වෙනවා මේ අවුරුද්ද දෙකක් විතර ඇතුළත විශ්වවිද්‍යාලයෙන් යවනවා අපි මාධ්‍ය ආයතනයකට පුහුණු වෙන්න. විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත් අපි විවිධ දේවල් ලියන්න පටන් ගන්නවා. ජනමාධ්‍ය කියන්නේ එක්තරා සීමාවකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. විවිධ විෂයන් තියෙනවා. ඒක අපි ගත්තොත් පුවත්පත් රචනය, නිවේදනය, එතකොට මේ සිනමාව පැත්ත, ගුවන් විදුලිය පැත්ත, විවිධ රටාවන් තියෙනවා. පාසල් ශිෂ්‍යයෙක් විදිහට උසස් පෙළ හදාarලා විශ්වවිද්‍යාලයට ආපුවාම කෙනෙක්ට ඔය ඕන දෙයක් තෝරගන්න පුළුවන්. සංස්කරණයේ පැත්ත, හඬ කැවීම පැත්ත, විවිධ ශෛලීන් තියෙන ජනමාධ්‍ය විවිධ දේවල් තියෙනවා. ඉතින් ඒක කැමැති පරිද්දෙන් කෙනෙක්ට තෝරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම තෝරගත්තේ පුවත්පත් රචනයේ පැත්තෙන්. මොකද නිවේදන කටයුතු කරාට වඩා ආසාවක් තිබ්බ මට ඒ පැත්තෙන් යන්න. ඉතින් විශ්වවිද්‍යාලයෙන් අපිව යවනවා විවිධ තමන් ඒ කියන්නේ මාධ්‍ය ආයතන කිහිපයකට ඔයාලා මේ දේ ගැන මෙච්චර ඒ කියන්නේ අවුරුද්දක විතර කාලයකට පුහුණු වෙන්න. ඉතින් මම තීරලා තිබ්බේ ලේක් හවුස් ආයතනයේට. ඉතින් ලේක් හවුස් ආයතනයට ගිය දවසේ ඉඳන් මම හිතන්නේ අවුරුදු 3ක් විතර පුහුණු ශිෂ්‍යයෙක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබුණත් අර මම අර කිව්ව අතීතේ වගේ තමයි. ඒ ආයතනට ගියන් පස්සේ අපිට එකපාරටම ලියන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒක පුදුම ඉවසීමකින් යන්න ඕන ගමන. මාත් එක්ක ශිෂ්‍යයන් 5යි ගියේ. මම හිතන්නේ අවසන් අවුරුද්ද විතර වෙනකොට මම විතරයි ඉතුරුනේ. ඉතින් ඒ ගියත් තිබ්බේ මුලින්ම ගිය ගමන් අවස්ථාව හම්බුනේ නැහැ ලියන්න. අපිට ඉස්සලා කියවන්න දුන්නා, අඩුපාඩු හදන්න දුන්නා. ඒකේ තිබ්බ ඒ පුවත්පත් ආයතනයට ආපු ලිපි වල වැරදි හරි බලන්න තිබ්බා. ඉතින් මේ දේවල් තමයි අපි කාලයක් තිස්සේ ඉගෙන ගත්තේ. මුලින්ම කෙනෙක් ඒ ශේෂ්ත්‍රයට ආවට ඒ ශේෂ්ත්‍රයේ තියෙන අඩුපාඩු ඒ දේවල් මේ දැක ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. හොඳම දේ තමයි මාධ්‍යයට ආවම ඉවසීම ප්‍රගුණ කිරීම ඉතාම වටිනවා. මොකද ඒ දරා ගැනීමේ හැකියාව මාධ්‍ය තුල අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ ගමනත් එක තමයි අවුරුදු 2-3 ගමනක් එක ඊට පස්සේ මට පුළුවන් වෙනවා රිවිර පුවත්පත පටන් ගත්ත කාලේ රිවිර පුවත්පතත් එක්ක නිදහස් මාධ්‍යවේදියෙක් විදියට ලියන්න මම කෑගල්ලේ ඉඳන් ලියන්නේ. ඉතින් අවුරුදු 10ක් විතර කාලයක් රිවිර පුවත්පත ඒ වගේම කැදැල්ල සංගරාවත් එක්ක ලියනවා.
ඉතින් මේ කාලේ තිබ්බ අත්දැකීම් එක්ක ගත්තාම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මාධ්‍යයට යොමු වෙච්ච ශිෂ්‍යෙක් විදියට මම ලැබපු අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒක ඒ කියන්නේ ලියන්න පටන් ගත්තෙන් පස්සේ ලැබපු අත්දැකීමුත් විශාල ප්‍රමාණ විවිධ අත්දැකීම්. ඉතින් ඒ අත්දැකීම් එක්ක ගත්තාම ඇත්තටම මාධ්‍ය ඉගෙන ගන්න ළමයිට විශ්වවිද්‍යාලයටම එන්න අවශ්‍ය නැහැ ඇත්තටම කිව්වොත් ජනමාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්න. මොකද අපිත් එක්ක ඒ කාලේ ලියන අය වර්තමානයේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අය හැමෝම විශ්වවිද්‍යාලේ ගිය අය නෙවෙයි. නමුත් විශ්වවිද්‍යාලේ ගිය කෙනෙක්ට වඩා වැඩියෙන් සාර්ථක වෙච්ච මාධ්‍ය ඉගෙන ගත්ත ශිෂ්‍යයෝ වර්තමාන මාධ්‍ය කලාවේ ඉන්නවා. ඉතින් දැන් මේ කතා බහ යන අතර වාරේ මට ආපු තව ප්‍රශ්නයක් තමයි දැන් මාධ්‍ය කලාව කියන්නේ දැන් හැමෝම කියනවනේ කට්ටක් කන්න ඕනේ මේකේ. දැන් ගොඩක් අය මාධ්‍ය හදාරනවා. හැබැයි මොනවා හරි දෙයකට අර පුහුණුව ලබන්න ගියපම් අපෝ පොඩි ගාණක් දෙක වෙන්න බෑ. මේක කරන්න බෑ. මේ කියන්නේ මේකෙන් අනාගතයක් නැහැ. ඔන්න ඔය විදිහට වැටෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමාගේ ජීවිතේ මාධ්‍ය කලාවට යොමු වීමේදී Tamanට හිත රිදෙනම අත්දැකීම මොකක්ද? කියන්නේ තමන් කඩා වැටෙන්න තරම් සිද්ධ වෙච්ච අත්දැකීම මොකක්ද? ඇත්තටම සමහර වෙලාවට අපි කියමුකෝ කොහේ හරි දෙයක් ලියන්න යනවා. අපි උදාහරණයක් විදිහට අපි කියමුකෝ දුරක යනවා කියලා මේ මොකක් හරි වැඩසටහනක් ආවරණය කරන්න. සමහර වෙලාවට එදා දවසේ පත්තර කලාවේ ගත්තාම ඊට වඩාත් වටින මේ ලිපි එන්න පුළුවන්, ප්‍රවෘත්ති එන්න පුළුවන්. අපි ගිහිල්ලා මහන්සි වෙලා උදේ ඉඳන් හවස් වෙනකම්ම ඉඳලා සමහර වෙලාවට A4 කළ 20ක් 30ක් ලියපු නිවුස් එක පහුවදා උදේ පත්තරේ යන්නේ නැහැ. එතකොට අපේ දවසේ මහන්සිය වගේම අපේ තියෙන වටිනාකම බිඳුවටම වැටෙනවා ඒ වෙලාවේ හැටියට. ඉතින් ඒ වගේම තමයි එදාට පහුවදා එක නිවුස් එකක් නෙවෙයි පත්තරේ. මොකද හේතුව ප්‍රවෘත්ති කියන්නේ ඒ මොහොතේ වටිනාකමක් තියෙන එකක්. ප්‍රමාද වෙන්න ඒ ප්‍රවෘත්ති වටිනාකම නැති වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන් දැනටත් අත්විඳින දෙයක් තමයි තමන් ලියන ප්‍රවෘත්ති ලියන හැම එකම පුවත්පත්වල පළ වෙන්නේ නැහැ. එතකොට හේතුව තමයි සීමිත ඉඩකඩක් තියෙන්නේ. පිටු 20ක් ඒ 20 ප්‍රවෘත්ති තියෙන්නේ යම් ප්‍රමාණයක්. ඒ පිටුත් බෙදිලා තියෙනවා විවිධ මේ අපි කියමුකෝ විශේෂාංග ලිපි ප්‍රවෘත්ති ඒ වගේ වෙන් වෙලා ක්‍රීඩා ඒ වගේ වෙන් වෙලා තියෙදි හැම මාධ්‍යවේදියෙක්ම තමන් ලියන ලිපියම එදා දවසට පත්තරේ යන්නේ නැති වෙනවා. නමුත් ඒක පසු කාලීනව පසු දවසක යන්න පුළුවන් ප්‍රවෘත්ති තියෙනවා විශේෂාංග ලිපියක් වගේ. නමුත් ප්‍රවෘත්තියක් ආවරණය කරන්න ගිය කෙනාට සමහර අවස්ථාවලදී අර දුක්ඛිත වේදනාත්මක සිදුවීම තමන්ගේ හිතට දැනෙන්න පුළුවන්. ඒක කාලයක් තිස්සේ මේ දේ යෙදෙන කෙනාට ඒ ඉවසීම ඇත්තටම අත්විඳින්න පුළුවන් වෙනවා. මොකද ඒක තමයි ප්‍රවෘත්ති කලාවේ වෙනසකට තියෙන්නේ. කාලයක් එක්ක ඒක තමන්ගේ දරා ගැනීම හැකි වෙනවා. හැබැයි හැම ප්‍රවෘත්තියක්ම පත්තරයට යන්න පුළුවන් තරම් මේ වටිනාකමක් එන්නේ නැහැ සමහර දවසට. වර්තමාන තරුණ තරුණියෝ බලාපොරොත්තු වෙනවා එකපාරට ලොකු පඩියක්. මාධ්‍ය ශාස්ත්‍රයට යනවා නම් අන්න පුවත්පත් කලාවට එනවා නම් අපෝ ඒ පඩියට මට එන්න බෑ. දැන් ඇත්තටම මාධ්‍ය කලාව කියන එක ඉස්සරහට යනවාද කියන එක තීරණය ප්‍රැක්ටිස් එක මත. ඔබතුමාගේ අදහස මොකක්ද? ඒ කියන්නේ දැන් මේ අලුත් පරපුරට මොකක්ද කියන්න තියෙන්නේ? ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කෙලින්ම ලොකු ගාණක්. ඇත්තටම මාධ්‍ය ශේෂ්ත්‍රයට එනකොට ඇත්තටම අර කිව්වා වගේ පොඩි කට්ටක් කන්න ඕන. ඒ කට්ටක් කන්නේ නැතුව ඒ ගමන යන්න බෑ. මොකද ඉස්සල්ලාම තමන් අත්දැකීම් ටික මේ විඳින්න ඕන. ඒක සමහර වෙලාවට විශ්වවිද්‍යාලයට ගියත් ඒ අත්දැකීම් ලබන්න බෑ මාධ්‍ය ශාස්ත්‍රයේ ඇතුලේ. ඒක අපි ගිහිල්ලාම බලන්න ඕන මාධ්‍ය ආයතනය තුල වැඩ කරද්දි ඒ අය කටයුතු කරන්නේ කොහොමද? එයාලගේ අත්දැකීම් මොනවද? එයාලගේ සම්බන්ධතා මොනවද? හදිසිය ප්‍රවෘත්තියක් ගන්න පුළුවන් ක්‍රමවේද මොනවද? ඒක මේ තොරතුරු වල ළඟා වෙන්න පුළුවන් උපක්‍රමශීලී මේ හැකියාවන් මොනවද? ඒක ඇත්තටම සමහර වෙලාවට උපාධියක් හැදෑරුවට වඩා අමාරුයි. මේ ශාස්ත්‍රයේ තියෙන ප්‍රගුණතාවය ගත්ත අයගේ අත්දැකීම් තමයි වටින්නේ. ඉතින් මං හිතන්නේ මට මේ අත්දැකීම් ටික ගොඩාක් ලබන්න පුළුවන් වුණා ඒ කාලේ හිටිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන්, සහෝදර මාධ්‍යවේදීන්ගෙන්. මොකද අපි ඒවා ඉගෙන ගත්තා එතෙන්ට ගිහිල්ලා. ඔවුන් කටයුතු කරන ආකාරය බලාගෙන ඉඳලා අපිට කටයුතු කරන්න මේ අවශ්‍ය දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඉතින් මං හිතන්නේ මාධ්‍යයට එන කෙනෙක්ට ඉස්සලාම් හිතන්න ඕන පඩිය ගැන නෙවෙයි. තමන් ඒ දක්ෂතාව, නිපුණතාවය තමන් පිළිගන්න හොඳ මාධ්‍යවේදියෙක් බවට පත් වෙන්න ඕන. ගමන යන්න ඕන නම් ඒ ඉවසීමත් එක්ක පඩියට වඩා වැදගත් වෙන්නේ කැපකිරීම. තමන්ගේ කැපකිරීම හොඳ නම් තමන් හොඳ තැනකට ගියන් පස්සේ ඔහු අනිවාර්යෙන් ඔහු නැතිවම බැරි කෙනෙක් වෙන්න පුළුවන් ඒ ආයතනයේට. ඒ මාධ්‍ය ආයතනයට ඔහු නැතිවම බැරි කෙනෙක් වෙන්න මේ වගේම ඔහුගේ මේ දක්ෂතාවත් පුද්ගලිකව විවිධ අවස්ථාවලදී ඔවුන්ට වටිනාකම් වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපි කියමු මාධ්‍ය ආයතනයට වඩා සමහර වෙලාවට ඔහු
විදේශීය රටවලින් විවිධ මේ මාධ්‍ය ආයතන වලින් ඔහුගේ වටිනාකමත් එක්ක Tamanට නිවැරදි තැනක් හිමි වෙන්න පුළුවන්. කාලෙත් එක්ක. ඒකට කාලයක් යනවා. ඒ කාලේ එනකන් කැපකිරීම අවශ්‍යයි. දැන් මේ කතා බහ අතරතුර තවත් මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් මම දන්නවා. දැන් ඔබතුමා මාධ්‍ය කලාව තුළ පුවත්පත් කලාව ප්‍රගුණ කරපු කෙනෙක්. දැන් මේ අය අහන්න පුළුවන් ප්‍රශ්නයක් ඉස්සරහට ඇත්තටම පත්තර විකි නේද? එතකොට ලියන කට්ටියට මොකද වෙන්නේ කියලා. මොකද ඔබතුමාගේ උත්තරේ? මම හිතන්නේ කාලයක් එක්ක දැන් ඉස්සරට වඩා මෑත කාලේ පත්තර අලවිය සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ අඩුවීම් තියෙනවා. හේතුව තමයි ඒක පුවත්පත පහුවදා උදේට ඕනම ප්‍රවෘත්ති නාලිකාවෙන් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ උදේ පැයක් අහගෙන හිටියොත් ඇත්තටම පත්තරේ බැලුවා හා සමානව ඒ වැඩසටහන් කරන නිවේදන ශිල්පීන් ඒක ඇත්තටම මිනිස්සුන්ගේ හිතට කාවැදෙන්න දෙනවා. ඒ අතින් ඔවුන් දක්ෂයි. එතකොට ඒකෙන් වෙන්නේ සමහර වෙලාවට ඇත්තටම ප්‍රවෘත්තියක් සමහර වෙලාවට පත්තරේ අරන් බලන්න බැරි කෙනෙක්ට උදව්වක් තමයි. සමහර වෙලාවට ඒක වාහනේ යන කෙනෙක්ට බලනවා වෙන්න පුළුවන්. එතකොට මේ ඒක අහගෙන ඉන්නවා වෙන්න පුළුවන් වැඩසටහනකදී තමන්ගේ කාලේ තියෙන වෙලාවේ. ඉතින් ඒකෙදී යම් යම් සීමාවල් තිබ්බත් පත්තර අලවිය සම්බන්ධයෙන් මම හිතන්නේ කවදාවත් පත්තර නැති වෙලා නැහැ අතීතේ. දැන් අවුරුදු ගාණක් වෙනවනේ. දැන් අපි ගත්තොත් එහෙම ජාතික පුවත්පත් ලංකාවේ බිහි වෙලා සෑහෙන කාලයක් වෙනවා. කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒක තමයි සිංහල මාධ්‍ය විතර නෙවෙයි දෙමළ මාධ්‍ය. අපි ඉංග්‍රීසි මාධ්‍ය පත්‍ර ගත්තොත් අර ලංකාවේ යාපනයේ පත්‍ර කොළඹ කිව්වහම විවිධ ප්‍රවෘත්ති තියෙනවා. ඉතින් ඒවා ඇබ්බැහි වෙච්ච මිනිස්සු ඉන්නවා. ඇත්තටම කිව්වොත් පත්තරයක් බලන්නේ නැතුව ඒක හරියට කෑවේ නෑ වගේ දැනෙන මිනිස්සු ඉන්නවා. අපි ගත්තොත් ඉරිදා පත්තරේ අනිවාර්යෙන් කියවන්න පෙළඹෙච්ච මිනිස්සු ඉන්නවා. ඉතින් එහෙම අය නැති වෙන්නේ නෑ මේ ලංකාවේ හෝ ලෝකේ. ඉතින් පුවත්පත් කලාවට ඇත්තටම ලොකු වටිනාකමක් තියෙනවා. මං හිතන්නේ නෑ ඒක කවදාවත් ඉදිරියට නැති වෙයි කියලා. ඉතින් අර සමාජ මාධ්‍ය තුලින් ඒක ආක්‍රමණය කරලා තියෙනවා පුවත්පත්. හැබැයි කෙනෙක් මාධ්‍යට එන්නේ ඉන්නවනම් හිතන්න එපා පත්තර ටික ඉස්සරහට නැති වෙයි කියලා. ඔබ ඔබේ වටිනාකම ඇති කරගන්න ඕන තැන අද ඉඳන් පටන් ගන්න ඕන. මොකද පුවත්පත කියන එක ඉදිරියේදීත් නැති වෙන්නේ නැහැ. දැන් මේ නැති නොවුනත් මේකේ මේ version එක නැත්තම් අපි කියන්නේ මේකේ ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. දැන් මේගොල්ලෝ ඒක තමයි මේ පටලගෙන තියෙන්නේ. මොන වගේ වෙනසක්ද ඉස්සරහට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් පුවත්පත් කලාව තුළ? ඇත්තටම මේ දැනටත් පුවත්පත්වල මේ අන්තර්ජාලය ඔස්සේ නරඹන්න පුළුවන් කෙනෙකුට. ඒ කියන්නේ අපි කියමු හෙට උදේ තියෙන ප්‍රවෘත්තියේ ගොඩාක් පුවත්පත් ආයතනවල ඒක මේ පාඨකයන් මේ තමන් වෙත ග්‍රහණය කර ගැනීම වැඩසටහනක් විදිහට ඒක අපි කියන්නේ FM channel වගේම තමන්ගේ පත්තරවල හෙට යන නිවුස් එකෙත් මේ ප්‍රවෘත්තිය අද තමන්ගේ වෙබ් එක තුල මේ යනවා. ඉතින් එතකොට මේ කෙනෙක්ට ඒ දිහා බලලා මේ ප්‍රවෘත්තිය බලන්නත් පුළුවන්. ඒ වගේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මොකද තාක්ෂණයත් එක්ක ඒක අපි මිලදී ගන්න ඕනේ. ඔව් ඒ කියන්නේ ගොඩක් අවස්ථාවලදී සමහර පුවත්පත් නොමිලේ අන්තර්ජාලයෙන් අරබන්න පුළුවන් වුණාට සමහර ඒවා මාසික ගාස්තුවක් ගෙවලා තමයි බලන්න වෙන්නේ. ඉතින් ඒකෙනුත් තේරෙනවා අපි ඒ කියන්නේ හැමෝටම බලන්න බෑනේ. ඉතින් ඒ අතරෙත් වෙන මේ කූට උපක්‍රමයන් තියෙනවා. සමහර අය පත්තර අරගෙන ෂෙයා කරලා එහෙම දේවල් තියෙනවා. ඒවා උදව්වක් බවට පත් වෙන වැඩක් තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ පාඨකයන්ට උදව්වකුත් වෙනවා. සල්ලි 7-5ක්වත් යන පත්තරේ බලන්න පුළුවන්. ඒ වගේම මාධ්‍ය ආයතන වලට පාඩුවක් වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ පුවත්පතත් ඉදිරියේදී නිර්මාණශීලී වෙයි. අපි දකිනවා අදටත් සමහර පුවත්පත් ගත්තාම ඉස්සරට වඩා ඒක ආකර්ශනීය විදිහට බලන්න. ඒකේ තියෙන ප්‍රවෘත්ති වටිනාකම තියෙන විදිහේ දක්ෂතා හැකියාවන් ඔප්නම් වන. ඒ කියන්නේ මාධ්‍යවේදීන්ගේ සුවිශේෂී දක්ෂතාත් ඒ පත්තරවල තියෙන විශේෂාංග ලිපි ප්‍රවෘත්ති ඇස්සේ යනවා. මොකද විදේශීය රටවල් වල දැන් ඉස්සරට වඩා තාක්ෂණය දියුණු නිසා විදේශීය රටවල් වල අපි කියමුකෝ ලංකාවේ දස්කම් පාන මේ විවිධ චරිත ඉන්නෝනේ. පහුවදාම එයාගේ ස්ටෝරි එකම පුවත්පත තුලින් මේ දැක බලා ගන්න පුළුවන් කලාවක් පිහිවිලා තියෙනවා. ඉතින් ඒක බොහොම හොඳ දෙයක්. ඉදිරියේදීත් මම හිතන්නේ පුවත්පතත් මොඩිෆයි වෙයි. පුවත්පතත් නිර්මාණශීලීව අලුත් දෙයක් බවට පත් වෙයි. ඉතින් ඒ මේ නැවුම් ලෝකයේ ඒ අත්දැකීම් ටික ඉදිරියේදී ණයට ඒ තමන්ගේ තියෙන දක්ෂතාත් එක්ක ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි. දැන් අතීතය ගත්තාම අපි වැලි පීල්ල ලියලා ගල් කූර පාවිච්චි කරලා කෙලින් පේපර්ස් වලට ඇවිල්ලා එහෙම යුගයක් ආවේ. තාක්ෂණය වෙනස් වෙනවා. හැබැයි පත්තර කලාව නැති වෙන්නේ නැහැ. ඔබගේ ලියන හැකියාවට කිසිදු අල්ප මාත්‍රයක හානියක් වෙන්නේ නැහැ. එතුමා කියන්නේ ඒක. අපි මේවත් එක්ක අනුගත වෙලා ඉස්සරහට යන්න ඕන කියලා. මම ඊළඟට අහන්න හදන්නේ රස ප්‍රශ්නයක්. මොකද්ද මාධ්‍ය ජීවිතයේ ඔබ ලැබපු තෘප්තිමත්ම සම්මානය නැත්නම් ඔබ ලැබපු ඇගයීම විශිෂ්ටතම ඇගයීම? ඇතරම මේ මාධ්‍ය ඉගෙන ගන්න පටන් ගත්තන් පස්සේ විශ්වවිද්‍යාලේ කාලය අවසන් වුණෙන් පස්සේ මම ශාස්ත්‍රපති උපාධිය හදාරනවා කැලණි විශ්වවිද්‍යාලයෙන්.
ඉතින් ජනමාධ්‍ය උපාධිධාරියෙක් විදියට හිටියත් මාධ්‍ය කලාවට ගියන් පස්සේ පත්තරේ ලියලා බොහොම හිත සැනසීමක් ලබාගත් අවස්ථා තියෙනවා. ඉතින් එකෙන් එක දෙයක් තමයි මම සිරගත කාන්තාව ගැන ලිපි පෙළක් ලියලා තියෙනවා රිවිර පත්තරේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මාස්කෝ සම්මාන උළෙලේදී 2018 අවුරුද්දේ මාධ්‍ය ශූරී සම්මානය හම්බෙනවා. ඉතින් ඒක මම ලැබපු සුවිශේෂී ජයග්‍රහණයක්. හේතුව තමයි වැලිකඩ කාන්තා බන්ධනාගාරයට ගිහිල්ලා මේ ඒ අත්දැකීම් ටික විඳපු කෙනෙක් මම. කාන්තා බන්ධනාගාරය තෝරගත්තේ විශේෂයෙන්ම ඒ සමාජ කතිකාවත් සාමාන්‍යයෙන් එළියට එන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාධ්‍යවේදියෙක්ට වඩා මම ශිෂ්‍යයෙක් විදිහට ඒ අත්දැකීම ලබා ගන්න අවස්ථාව ලැබුණා මට ශාස්ත්‍රපති උපාධිය හදාරද්දී. ඉතින් ඒක තමයි මම මගේ මාධ්‍ය ජීවිතේටත් ඒ ලිපි පෙළක් විදිහට උන්ගේ අත්දැකීම් ටික ගත්තේ. ඉතින් මම හිතන්නේ ඒ එකක්. ඒ වගේම තමයි කොළඹ විශ්වවිද්‍යාලයේදී මම ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවා. මම හිතන්නේ අදටත් ඒ වාර්තාව බිඳ දාලා නැහැ කෙනෙක්. රන් සම්මාන 5ක් ගත්තා. මම ඒකත් දන්නේ ඒක වාර්තාවක් කියලා. එදා සම්මාන උළෙලේදී ස්ටේජ් එකෙන් බැහැලා එනකොට නරේන්ද්‍ර ශ්‍රී රාජපක්ෂ මහත්මයා මගේ ගුරුවරයෙක් අපට උගන්වපු කෙනෙක්. එතුමා මට අත දීලා කිව්වා මගේ රෙකෝඩ් එක ඔයා කැඩුවා. මම 4යි ගත්තේ ඔයා 5ක් ගත්තා කියලා. ඉතින් මම හිතන්නේ ඒ අවස්ථාව මට බොහොම සතුටුයි. මාධ්‍ය ශිෂ්‍යයෙක් විදිහට ඒ සම්මාන ටික ගන්න මේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඩිප්ලෝමා පාඨමාලාව මොකද ඉගෙන ගන්න ජනමාධ්‍යනේ. ඒතොර මේ මාධ්‍ය වේදිකෙක් විදිහට මාස්කෝ සම්මානය ලබද්දී ඒ වගේම මේ ජනාධිපති සම්මානයක් විදිහට මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ලියපු ලිපි පෙළක් වෙනුවෙන් ජනාධිපති සම්මානයක් හම්බුණා. ඊට අමතරව පාසලෙන් හෝ විවිධ ආයතන වලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලැබපු මේ සම්මාන ගොඩක් තියෙනවා. අරක තමයි මම හිතන්නේ සුවිශේෂී. මොකද මගේ හිතට කාවැදිච්ච තැනක් තමයි ඒ හිරේ ඉන්න කාන්තාව ගැන ලිපි පෙළක් ලිව්ව එක. මේ කතාබහ තුළ වැදගත්ම ප්‍රශ්නේ තමයි ඊළඟට අහන්නේ. දැන් මේක බලන් ඉන්න අයට ටිකක් උනන්දුවක් ඇති වෙන්න ඇති මමත් මාධ්‍ය කරන්න ඕනේ කියලා. ඒ එහෙම කරනවා නම් ඒගොල්ලන්ට ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. මම විශ්වවිද්‍යාලයටම යන්න ඕනද? ගිහිල්ලා ජනසන්නිවේදනය කරන්න. ඔබතුමා ඒකට උත්තර දුන්නා. මොන වගේ ආයතනද තියෙන්නේ මේගොල්ලන්ට මාධ්‍ය කලාව හදාරන්න පුළුවන්? ඇත්තටම පාසල් ශිෂ්‍ය අවදියේ ඉඳන් මේ ශාස්ත්‍රයට පිවිසෙන්න අවස්ථාව දැන් තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ දැනටත් මාධ්‍ය ආයතන රසක් හඳුන්වලා දීලා තියෙනවා. පාසල් කාලේ ඉඳන් මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන් ක්‍රම. කියන්නේ ඔබට පාසල් මාධ්‍ය කරුවෙක්, පාසල් ශිෂ්‍ය කවේ ඉන්න කෙනෙක් විදිහට තමන්ගේ ඉස්කෝලේ තියෙන දේවල් වාර්තාකරණයට අවස්ථාව ලබා දීලා තියෙනවා මාධ්‍ය ආයතන රසක්. ඒක බොහොම හොඳයි. ඒ සියලුම මාධ්‍ය ආයතන වලට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද එන්න තියෙන හොඳ මේ දක්ෂ තරුණ අය මේ පාසලෙන් නික්ම වෙන්නත් කලින් තමන්ට අවස්ථාව ලබා දීලා තියෙන අවස්ථාව. ඒ වගේම තමයි අපි සාමාන්‍ය පෙළ ලියලා ඉවරණයෙන් පස්සෙත් මේ පුළුවන් කෙනෙකුට ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න පුළුවන් අවස්ථාව තියෙන සාමාන්‍ය පෙළ ලියලා ඉවර වෙච්ච කෙනෙක්ට. ඒතකොට ඔබ උසස් පෙළ හදාරනවත් එක්කම සමහර අවස්ථා දීලා තියෙනවා විශ්වවිද්‍යාල. අපි ගත්තොත් කොළඹ විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය, ඒ වගේම විශ්වවිද්‍යාල පැත්තෙන් මේ ජනමාධ්‍ය ඉගෙන ගන්න එන ශිෂ්‍යයන්ට ජනමාධ්‍ය සම්බන්ධයෙන් විවිධ පරාසයන් තියෙනවා. මොකද ජනමාධ්‍ය කියන්නේ එක දෙයක් නෙමෙයිනේ. මේ ගොඩක් දේවල් තියෙනවා විෂයපතයන්. ඉතින් ඒ විෂයපතයන් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඊට විශ්වවිද්‍යාල වලට අමතරව ශ්‍රී ලංකා අපි ගත්තොත් ජනමාධ්‍ය විද්‍යාලය, පුවත්පත් මණ්ඩලය, ප්‍රවෘත්තිපත්‍ර දෙපාර්තමේන්තුව, ඒ වගේ ආයතන රසක් තියෙනවා රජය මගින් පාසල් ශිෂ්‍යයන්ට, පාසල් වල උගන්වන මාධ්‍ය ගුරුවරුන්ට විවිධ වැඩසටහන් තියෙනවා. ඒවත් එක්ක සම්බන්ධ වෙලා ඒකේ විවිධ පාඨමාලා තියෙනවා, වැඩමුළු තියෙනවා. ඒකට අවස්ථාව ඔබ කැමති නම් ඔබට පුළුවන් දැම්ම ඉඳන්ම සම්බන්ධ වෙන්න. ඒක ඒ ආයතනවල තොරතුරු හොයලා රජයේ ආයතන ගොඩක් තියෙනවා. ඒවත් එක්ක සම්බන්ධ වෙලා අර සහතික පත්‍ර පාඨමාලාවේ ඉඳන් ඩිප්ලෝමා පාඨමාලාවේ ඉඳන් ඔබ සරසවියට තේරුනේ නැතත් ඔබගේ මාධ්‍ය ගමන පටන් ගන්න අත්වලක් දෙන්න පුළුවන් අවස්ථාව ඒ ආයතන රැසකින් තියෙනවා. කෙනෙක් හිතන්න ඕන නෑ කෙලින්ම දැන් වර්තමානයේ අතීතය ගත්තාම සමහර වෙලාවට ඇත්තටම මේ මොනවත් ඉගෙන ගත්තේ නැති අය මාධ්‍ය ආයතන වලට ඇවිල්ලා ඇත්තටම අද ඉහළම තැන්වල ඉන්න අය ඉන්නවා. මම කියන්නේ මේ කිසි තැනක ඉගෙන ගත්තේ නැතුව අර කට්ටක් කාලා ශාස්ත්‍රයට ඇවිල්ලා ශාස්ත්‍රයේ තියෙන දේවල් දැක බලාගෙන ඉඳලා තමන් ඉස්කෝලේ කාලේ ලැබපු අත්දැකීම් බහුතරයක් ඇති ඒ අයට. ඒ ගමන ගිය අය ගමන යන අය ඉන්නවා.
නමුත් ඔබට පුළුවන් ඇත්තටම ඒ ඉගෙන ගන්න ඒ ආයතන වලින් ඉගෙන ගන්න පුළුවන්. ඔබට මාධ්‍යවේදී උනයන් පස්සේ තියෙන දේවල් ගොඩක් තියෙනවා. මේ පහසුකම් තියෙන දේවල් තියෙනවා. ඒ ගැන පුංචි විනාඩි කිහිපකදී මතක් කරන්න කැමතියි. මොකද ඔබට ඒක වැදගත් වෙයි. ඔබගේ අනාගත සිහින සැබෑ කරගන්න. ඉතින් ඉන්න කෙනෙකුට පුළුවන් ඒ ආයතන වලින් සහතික පත්‍ර පාඨමාලා මේ ඩිප්ලෝමා පාඨමාලා විතරක් නෙවෙයි ඒ තුලින් ඔබ සරසවියට තේරුනේ නැතත් උපාධි සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාව තියෙන රජයේ ආයතන ගොඩක් තියෙනවා. ඒ අවස්ථාව ඔබ ගන්න ඕන. හේතුව තමයි කැපකිරීමක් කරොත් කෙනෙකුට අනාගතේ හොඳ තැනකට යන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව ගන්න ඕන නම් ඇත්තටම කැපවීමයි අවශ්‍ය. ඒ ගැන සිතුවිල්ල ඒ විදිහටම ක්‍රියාත්මක කිරීමයි අවශ්‍ය වෙන්නේ. මේ ආයතන ගැන මතක් කරොත් නිකන් අපි සම්බන්ධයෙන් මොන වගේ ආයතනද තියෙන්නේ? ඇත්තටම ගත්තොත් අපි ගත්තොත් විශ්වවිද්‍යාල ඕන එක මේ ඩිප්ලෝමා පාඨමාලාවල් තියෙනවා. ඉතින් මේ විශ්වවිද්‍යාල ගත්තාම ඇත්තටම සියලුම විශ්වවිද්‍යාලවල පහේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් සහතික පත්‍ර පාඨමාලා ඩිප්ලෝමා පාඨමාලා තියෙනවා. ඊට අමතරව විවිධ පුද්ගලික මේ ඇකඩමිත් ගොඩාක් තියෙනවා. විවිධ දක්ෂ මාධ්‍යවේදීන් විසින් පුද්ගලිකව හදාරන හොඳ ප්‍රවීණත්වයෙන් නිපුණ කණ්ඩායමක් ඒ ක්‍රියාත්මක වෙන එක ඒ අවස්ථාව ඔබට කැමති පරිද්දෙන් ගන්න පුළුවන්. මොකද හේතුව ඒ පුද්ගලික ආයතනවල වැඩ කරන්නේත් මේ හොඳ දක්ෂ මේ මාධ්‍යවේදීන් වගේම සම්පත්දායකයෝ තමයි ඉන්නේ. මම අර රජයේ පැත්ත ගැන කිව්වේ මොකද ඒ ඩිප්ලෝමා පාඨමාලා ඒව වළංගු වෙනවා වගේම අර පුද්ගලික මේ ආයතන වලින් කරන පාඨමාලාවත් ඇත්තටම වැදගත් වෙනවා. මොකද අවුරුද්දක් දෙකක් ඒ ආයතන වල කරපු දේවල් මාධ්‍ය ආයතන පිළිගන්නවා තමන්ගේ මේ සුදුසුකම් වල. මොකද මාධ්‍ය ආයතනෙට ලියන්න එන කෙනෙක් ප්‍රසන්ට කෙනෙක් ඒ කැමති කෙනෙක් ඒ කියන්නේ හඬ කැවීම් ශිල්පියෙක් වුණත් අර ආයතන වලින් තමන් ලබාගත් කුසලතා ඇත්තටම ඇගීමකට ලක් කරනවා. ඉතින් ඒ අවස්ථාවල් ගන්න පුළුවන් ඒ අපි ඉස්සලා කිව්ව විදිහට රජයේ ප්‍රවෘත්ති පත්‍ර දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය විද්‍යාලය වගේ ආයතන ගොඩක් තියෙනවා මේ කෙනෙකුට ඒ අවස්ථාව සරසවියක නැතුව වෙනත් ආයතන තියෙනවා. ඉතින් ඒ අවස්ථාව ගන්න ඔබට දැන් ඇත්තටම කිව්වොත් දැන් හැමෝම ඉන්නේ මේ ලෝකයේ තියෙන අන්තර්ජාලයත් එක්ක තියෙන ලෝකෙක ඔබට පුළුවන් Google වල අපි ජනමාධ්‍ය ඉගෙන ගන්න ඕන ආයතන මොනවද කියලා සර්ච් කරොත් සෑහෙන ප්‍රමාණයක් එනවා. ඒකෙන් වටිනාකමත් එක්ක ඔබට තේරුම් ගන්න පුළුවන් මම කෝකෙද මේක කරන්න ඕන. මේක කරොත් අපේ ගමන කොහොමද තීරණය වෙන්නේ කියලා මේ ආයතන ගැන මේ වටහා ගැනීමක් අදහසක් ගන්න ඔබට හැකියාව තියෙනවා. දැන් මේ කතාබහේ අපි අන්තිම තැනක තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් අවසාන වශයෙන් ඔබතුමාට මොන වගේ දෙයක්ද මේ මාධ්‍ය කලාවට එන්න ඉන්න තරුණ තරුණියන්ට කියන්න තියෙන්නේ? වැදගත්ම දේ ඔබතුමා මම හිතනවා අවුරුදු කීයක්ද දැන් මාධ්‍ය ශාස්ත්‍රය තුල? 13ක් 14කට වැඩි මේ ශාස්ත්‍රය තුල ඉන්නවා. ඒකට මොකක්ද ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ? ඇත්තටම මාධ්‍යවේදියෙක් කියන්නේ මාධ්‍ය ආයතනයකම වැඩ කරන කෙනෙක් නෙවෙයි. විශේෂයෙන්ම Tamanට ගෙදර ඉඳන් මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. හේතුව තමයි තාක්ෂණයත් එක්ක දැන් ලෝකය මේ විවර වෙලා තියෙන ඕන කෙනෙක්ට ඔබට වෙබ් පිටුවක් පටන් ගන්න ඔබේ තියෙන ප්‍රවෘත්තියක් ලෝකේ විශාල ප්‍රමාණයක් නරඹන්න පුළුවන් තත්ත්වයට ගන්න පුළුවන්. එතකොට ඔබ ගැන වටිනාකමක් ඇති වෙනවා මිනිස්සුන්ට. ඒක විවිධ කලාවන් තියෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්නවා දැන් මගේ මාත් එක්ක එකට ඉගෙන ගත්ත යාළුවෝ ගොඩක් ඉන්නවා. එයාලා විවිධ විෂයන් මේ මාධ්‍ය කරන්නේ. ඉතින් ඒකට අපි ගත්තොත් අපි කියමුකෝ එක කෑම ගැන ලියන කෙනෙක් කියලා. ඔහු මාධ්‍යවේදියෙක්. ඔහු ලියන්නේ කෑම ගැන. ඉතින් එතකොට මේ ඒ පැත්ත විතරයි ලියන්නේ. ඒකට ආස කරන ග්‍රාහකයන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මම ඒකයි කියන්නේ මාධ්‍ය ආයතනයකට නොගියත් අපි තමන්ට පිටුවක් හදාගෙන තමන්ගේ Facebook එකේ වුණත් වෙන්න පුළුවන්. ඒක මාධ්‍යෙට ඉන්න කෙනෙක්ට ලියන එක පටන් ගන්න පුළුවන්. ඇත්තටම Facebook එකද ඒ ඕන ශෛලියක් තෝරගන්න පුළුවන්. ඉතින් එතනින් පටන් ගන්න. මොකද ඒ වගේම තමයි ඕනෑම පත්තරයක තියෙනවා මේ පාසලින් නික්මෙච්ච පාසලේ ඉන්න අයට ලියන්න පුළුවන් පිටු ඕන ශිෂ්‍ය නිර්මාණ මේ පොදු අදහස් මේ පොදු වේදිකාවක් නිර්මාණය කරලා තියෙන හැම පුවත්පතක්ම ඒවේ අවස්ථාව ඔබ ගත යුතුමයි. මොකද ඒ ගන්න අවස්ථාවෙන් සමහර වෙලාවට ඒ මාධ්‍ය ආයතනෙම ටික කාලයක් ඇද්දි ඔබට කතා කරන්න පුළුවන් ඔබේ භාෂා ශෛලිය, ඔබේ රටාව, ඔබේ තියෙන මේ වෙනස අනික් කෙනෙකුට වඩා ඔබ වෙනස් නම් ඔබ දක්ෂයි කියන එක ඒ තියෙන ලිපි වලින් ඔබට ඒ කියන්නේ අදාළ මාධ්‍ය ආයතන තේරුම් ගන්න ඕනේ. ඒ අවස්ථාව ඔබට හිමි වෙන්න අනිවාර්යෙන් පුළුවන්. ඒ නිසා මම හිතන්නේ හැම වෙලාවෙම අපි හිතන්න ඕන මේ රස්සාවල් නැති ලෝකයක අපි හිතන්නේ රස්සාවල් නැහැ කියලා හිතුවට රස්සාවල් ඕන තරම් තියෙනවා. මාධ්‍යයට සම්බන්ධ වුණත් පුවත්පත් ආයතනයක් විතරක් නෙවෙයි අපි විදේශීය රටවල් වල වුණත් අපිට සමහර වෙලාවට තියෙන්න පුළුවන් සමහර විදේශීය රටවල් වලට ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති ටික යන අවස්ථාවට අවස්ථා දෙන්න මාධ්‍යවේදී හොයනවා. ඉතින් එහෙම අවස්ථාවක් ඔබට ගන්න පුළුවන් මේ වෙනුවෙන් කැප වුණොත් ඉතින්
ඔබ අන්තර්ජාලයත් එක්ක සැරිසරනවා නම් ගොඩක් දේවල් අපිට මාධ්‍ය ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒකේ තියෙන හොඳ නරක. අපි වැරදි ප්‍රවෘත්ති අපි දැකලා තියෙනවා සමහර වෙලාවට වැරදි ප්‍රවෘත්ති අන්තර්ජාලය යන ඒවා පත්තරවල යන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒව ගත්තාම අපි හරි නිවැරදි හරි දේ වැරදි දේ තේරුම් ගන්න එක අපේ මේ කලාවට එන්න ඉන්න කෙනෙක්ගේ මේ යුතුයකමක් වෙනවා. මොකද ඒ ගමන ඔබ විසින් නිර්මාණය කරගන්න ඕන. ඉතින් රස්සාවල් නැති වෙන්නේ මාධ්‍යත් එක්ක ඔබගේ මේ ආසාවක් තියෙනවා නම් ඒ ආසාව ඉෂ්ට වෙන කම්ම අනිවාර්යෙන් ඔබ කැපවීමෙන් කටයුතු කරොත් මේ ශේෂ්ත්‍රයේ රැකියාවල් අනන්ත අප්‍රමාණ තියෙනවා. කැපවීම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කැපවීම ගැන. අපි අද පුවත්පත් කලාව ගැන කතා කරන්නේ YouTube වීඩියෝ එකක් කරා. ඉතින් තාක්ෂණය දියුණු වෙනවා. හැබැයි ඔබගේ හැකියාව ඊට අනුව කන්වර්ට් කරගත්තොත් ඔබට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක වැඩ කරන්න කවදා හරි පුළුවන්. ඒක තමයි තුමාගේ අවවාදය. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද යූත්‍රි නාලිකාවට ඇවිල්ලා මේ මාධ්‍ය කලාව ගැන කරපු අපූර්ව විග්‍රහයට. අපි ඉස්සරහටත් එතුමත් එක්ක සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා විවිධ වීඩියෝස් කරන්න. අපි ඉස්සරහටත් බලමු එතුමාගේ දේවල්. ඒ වගේම මේ වගේම වීඩියෝ එකකින් අපි ඊළඟ සතියේත් හමු වෙනකල් ඔබට ජය කියලා ප්‍රාර්ථනා කරනවා.